ඉතින් මේ දවස්වල ඔයගොල්ලෝ පිස්සෙන් වගේ ටිම් ඕඩර්ස් දානවානේ. මම මෙහෙට ආවට පස්සේ නම් මම ගොඩාක් ටිම් ඕඩර්ස් දැම්මා. මොකද මෙහි ගොඩක් එක පාවිච්චි වෙනවා. හැබැයි සාපේක්ෂව ගත්තොත් මම ෂෙයින් ඕඩර්ස් වලට ෂෙයින් ඕඩර්ස් තමයි වැඩිපුරම පර්චේස් කරන්නේ. තෙමු එකෙන් වැඩි ඕඩර් කරන්නේ නැති තරමට. මම තෙමු එකෙන් ගොඩක්ම ඕඩර් කරන්නේ ඔය ටික ගැජමැටික්ස් එක මේකප් ස්පොන්ජ් එතකොට මොනවා හරි ගෙදරට ඕන කරන දෙයක් බාත්රූම් එකේ අර මම ගත්තා මේ ෂැම්පූ බොටල්ස් ඒවා තියෙන රැක් එකක්. ඉතින් ඔය වගේ ඒවා මම පර්චේස් කරලා තියෙනවා. ඇඳුම් නම් එහෙම ලොකුවට පර්චේස් කරලා නැහැ තෙමු එකේ. but මම මෙන්න මේක පර්චේස් කරා. මෙන්න මේක. ඉතින් මම මේක පර්චේස් කරේ ඇතරම මේ මම හැම සාමාන්‍ය මේකප් අයිටම්ස් ගන්නේ නැහැ බ්‍රෑන්ඩඩ් නොවන. හැබැයි මේක මට ගන්න ඕන හේතුව මම කියන්න. මම ගන්න ඕන හේතුව කියන්න. එතකන් ඔයගලන්ට පුළුවන් මම මේ හේතුව කියන ගමන් ඔයගලන්ට අහන්න පුළුවන් බලන්න පුළුවන් මේකේ තියෙන කලර්ස්. මේ ගොඩාක් තියෙනවා මේකේ. මම එක ඔයගලන්ට කලර්ස් පෙන්නන්නම්. මේක ගත්තේ කොහොමද කියන කතාව කියන්නේ. ඇත්තටම මම මේ දැන්ගාගෙන ඉන්නෙත් ඒ කලර් එකක්. ඊට උඩින් පොඩක් ලිප්ස්ටික් එකක් මික්ස් කරලා තියෙන්නේ. ඕඩර් එකක් දාන්න කියලා තෙමු ඇප් එකට ගියා. තෙමු ඇප් එකට ගියාම මට ආවා නිකන් ගේම් එකක් ප්ලේ කරන්න කියලා. ඉතින් මම මේ ගේම් එකෙන් දින්නා. ඊට පස්සේ ඔයා කැමති මම ටිකක් දන්නද ඉතින් පොඩක් එක්සයිටඩ් වගේ දේවල් වලට. ඊට පස්සේ items තුනක් ගන්න පර්චේස් කරාට පස්සේ ඔකට හම්බෙනවා ලේ 1000ක වවුචර් එකක් කියලා. ඊට පස්සේ මම items තුනක් ගත්තා. එකක් දැන් මට මේ වෙන ගන්න දෙයක් හිතා ගන්නවත් බෑ. කොහොම හරි මම මේකයි මේ දැන් සමයනවනේ සමයකට ඕන කරන එක කොයි ගත්තා බට් මම ඒක ගැන ඉස්සරහට කියනනම් මම මේ මොනවද ගත්තේ කියලා. ඉතින් මම තෝරලා අන්තිමට මට එහෙම ගන්න දෙයක් තිබුණේ නැහැ. ඉතින් මේක දැක්කම ඊට පස්සේ මම මේක පර්චේස් කරා. හරිද? කොහොම හරි this is a very light color මේ ඒක නම් සෙට් නෑ. කොහොම හරි පේමන්ට් එක කරාට පස්සේ මම බැලුවා මට කොමගේ කූපන් එක කියලා. ඇත්තටම මම හිතුවේ මට නිකන් ලේ 1000ක්ම ඕන දෙයක් ගන්න දෙයි වගේ පොඩි මොඩයි. ඉතින් මම එහෙත් එහෙම හිතුවා. ඊට පස්සේ එයාලා කිව්වා ලේ 400 ඊට පස්සේ මට මැසේජ් එකක් ආවා අපේ කරන්සි එක රොන් 300කට වඩා ගත්තොත් ඔයාට මේ ඔෆර් එක හම්බ වෙනවා කියලා. So that's it. ඉතින් කමක් නැහැ. මොකද මම මේක දැන් යූස් කරනවා සෑහෙන. මොකද මට මේක පාවිච්චි කරලා look at these colors නේ ගොඩ ලොකු color variation එකක් තියෙනවා. මට මේ ඔක්කොම වල lip එකේ apply කරන්න බෑ ගොඩක් වෙලා යන නිසා. කොහොම හරි හැබැයි මම මේක lip combo විදිහට ගොඩක් ඉදිරියම යූස් කරා. dark lip liner එකක් ඇඳලා ඊට පස්සේ ඊට අඩු shade එකක් මම lip එක fill කරා. ඉතින් මම මේ විදිහට එක කලර්ස් ක්‍රියේට් කරා මේ කලර්ස් කරේ. ඔයගලන්ටත් ඕන නම් මේක ගන්න. ඔයගොල්ලෝ කැමති නම් ඔයගලන්ට පුළුවන් මේක ස්ක්‍රීන්ෂොට් එකක් දාලා ටැග් ගාලා මම අල්ලන් ඉන්නම්. ස්ක්‍රීන්ෂොට් එක ගත්තනේ. ඊට පස්සේ තෙමු ඇප් එකෙන් ඔයා ඉමේජ් සර්ච් කරන්න. දැන් මම තෙමු ඇප් එක තියනවානේ. ඔයගොල්ලෝ කැමති නම් මේක ඇත්තටම අර ලිප්ස්ටික් වගේ නෙමෙයි. it's a lip liner but එක order ලිප්ස්ටික් එකක් විදිහට උනත් අඳින්න පුළුවන්. අනිත් දේ තමයි ලිප්ස්ටික් ඉක්මනට යනවනේ. අර ලිප් ලයිනර් එකක් ගෑවහම ඒක පොඩ්ඩක් තියෙනවා. but මම මේක ගොඩාක් නිතරම වෙයා කරන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ තෝල් වලට මූණට ඕනම දෙයකට apply කරනකොට පොඩක් quality එක හොඳ දෙයක් අනිවාර්යෙන්ම apply කරන්න ඕනේ. ඔයගොල්ලොත් අනිවාර්යෙන්ම ඒව ගැන හිතන්න ඕනේ. ඔයා කොච්චර අඩුවෙන් බඩුවක් ගත්තත් ඒක ගැන අනිවාර්යෙන් හිතන්න ඕනේ. ඔයගොල්ලෝ මේකට කැමතිද? මොකද කියන්නේ කියලා අල්ලහැන් කමෙන්ට් එකක් දාගෙන යන්න.